දැන් අපි බලමු කස්ටමර් ඇන්ඩ් සප්ලයර් මැනේජ්මන්ට් මොඩියුල් එක. මුලින්ම අපි කස්ටමර්ස්ලා ගැන කතා කරලෙමු. මෙහිදී ඔබට ණය කස්ටමර්ස්ලාගේ පේමන්ට්ස් ලබා ගත හැකි අතර ඒවා කෑෂ්, චෙක් යන ආකාරයට පේමන්ට්ස් කලෙක්ට් කරගත හැක. පේමන්ට් ඩීටේල්ස් ඩෑෂ්බෝඩ් එකක් ආකාරයට හා සවිස්තරාත්මක විස්තරයක් ගෙවීම් පිළිබඳව දැනගත හැක. ඒජ් වයිස් කස්ටමර්ස්ලාගේ බැලන්ස් රිපෝට්ද බැලිය හැක. කස්ටමර් ලෙජර් මගින් ඕනෑම කස්ටමර් කෙනෙක්ගේ විකිණුම් හා ගෙවීම් පිළිබඳ විස්තරයක් ලබා ගත හැක. මෙම මොඩියුල් එක මගින් කස්ටමර් රිටර්න්ද හැන්ඩල් කරගත හැක.